ඔන්න යාළුවනේ වෙන්න වගේ අදත් වීඩියෝ එකක් අරන් ආවා. අද අපි උදේම යන්න හදන්නේ අපේ ගොවි කුණට. එන්න අපි බිත්තර එකතු කරන්න යද යන්නේ. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ මම එකතු කරන්නේ බිත්තර කුඩේ. අපි මේකට රෙදි කෑල්ලක් දාගන්න ඕනේ. මොකද නැත්තම් බිත්තර කුඩු වෙනවනේ. එතකොට මට රක්කන්න විකුණන්න බැරි වෙනවනේ. ඒකෙන් තමයි අපි මේ වගේ රෙදි කෑල්ලක් දාගන්නේ. ඉතින් අපි දැන් යමු. ඉතින් යාළුවනේ අපි අද බලන්න යන්නේ මේ කුඩුවේ බිත්තර තියනවාද කියලා. අද මේ කුඩුවේ නම් බිත්තර දාලා නැහැ. අපි බලමු දැන් අනිත් ඒවල බිත්තර දාලාද කියලා. ඉතින් යාළුවනේ මෙන්න අද බිත්තර දාලා තියෙනවා මේකේ. බිත්තර පහක් දාලා තියෙනවා. අපි මේක කරගන්න. මේ තියෙන්නේ නම් තාරා බිත්තරයක්. මේක මේ බිත්තර නම් කිසිදෙයක් දාන්න තමයි. එයාලා ඉතින් මෙතන තමයි බිත්තර දාන්නේ. එයාලම තමයි මේ ටයිම් තුනක් හදාගෙන තියෙන්නේ. අපි බලමු අනිත් එකේ බිත්තර දාලාද කියලා. ඉතින් යාළුවනේ මෙන්න ඉතින් බිත්තර මේකෙත් දාලා තියෙනවා. මේකත් එක්ක කරගන්න. මෙන්න මේකෙත් බිත්තර තියෙනවා. මේ සමහර ඒවා මේවා තාරා බිත්තරක් තියෙනවා. ඔයාලා තාරා බිත්තර දැකලා නැත්නම් මේ තියෙන තාරා බිත්තර. මේ තියෙන්නේ. ඉතින් මේ තුනේ තමයි එයාලා බිත්තර දාන්නේ. එයාලම තැන් හදාගෙන අපි යන් අනිත් තැන් වල බිත්තර දාලාද කියලා බලන්න. ඉතින් යාළුවනේ මෙන්න මෙතන තමයි බිත්තර දාන තැනක් කියලා. එයාලා නම් මෙතන හදාගෙන අපි හතර කිව්වා. මම මෙතන බිත්තර දාලා තියෙනවා. ඉතින් යාළුවනේ මෙන්න බිත්තර ටික. ඉතින් අන්න අපි තව තැනක් තියෙනවා. එතන දාලාද කියලා බලන්න යමු. ඉතින් යාළුවනේ මෙන්න මෙතන බිත්තර දාලා තියෙනවා යාලා. අපි ඒ තුනත් ගමු. අපි යන් අනිත් කෝඩුවේ බිත්තර තියනවාද කියලා බලන්න.
අපේ ලොකු කූඩුවක් තියෙනවා සුදි සාමාන්‍යයෙන්. අපි ඒ කූඩුවේ යමු. යාළුවනේ ඒකේ නම් අද බිත්තර දාලා නැහැ. අද කූඩු දෙකේ බිත්තර දාලා නැහැ. එක අර ඈත නම් එකක් දාලා තියෙනවා. මට ඒක ඇතුළට නම් යන්න බෑ දැන්. අපි මල්ලි ඉන්න යාළුවට කියා තමයි ගන්න ඕනේ. අතන බිත්තරයක් දාලා තියෙනවා ඈත. ඉතින් ඔන්න මේ ඉන්නේ බිත්තර දාන කට්ටිය බලන්න. මේ ඉන්නේ කළු කුණු ටික අපේ. තාම එයාලා චූටි. මේ ඉන්නේ මගේ සත්තු ටික. තව ගොඩක් කට්ටිය ඉන්නවා එයාලා මේ රෝන්ද ගන්න ගිහිල්ලා. එයාලා ගෙවල් වල ගිහිල්ලා කෑම කනවා. තියෙන රොඩු කනවා. ඉතින් මේ ටික තමයි ඉන්නේ. මේ ඉතින් තාරාවොත් ඉන්නවා. ඉතින් යාළුවනේ අද මේ හොයාගත්ත බිත්තර ටික. ඉතින් යාළුවනේ අද රුපියල් 1000ක වගේ තමයි ආදායමක් තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේ වගේ පොඩි ව්‍යාපාරයක් පටන් ගන්න. ඔයාලට මේ වගේ පටන් ගන්න. ඔයාලට ආදායමක් හොයාගන්න පුළුවන්. ඉතින් මම ඕනෑම තැනක ඩෙලිවරි කරනවා බිත්තර. බිත්තර වගේම කුකුල් පැටව්, තාරා පැටව්, කළු කුණු තව එක සත්තු ඉන්නවා. ඔයාලටත් ඕන නම් මට කමෙන්ට් එකක් දාන්න. මම නම්බර් එක දාන්නම්. ඉතින් යාළුවනේ අපි තවත් දවසක වීඩියෝ එකක් අරන් එන්නම්. ඔයාලා මාව ෆලෝ කරලා ලයික් එකක් දාලා තියාගන්න. යාළුවනේ අපි යනවා. බයි.